ආයිබෝවන් හැමෝටම අද මමයි මගේ දුවයි අපි දෙන්න එකතු වෙලා කේක් එකක් හදන්නයි කියලා යන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලත් මේ කේක් එක හදලා බලන්නකෝ. Oggi è venerdì e facciamo il ciambellone. Ci serve uova. Adesso අපි මේ කේක් එක හදන්නේ බටර් නැතුව. බටර් වෙනුවට අපි ඔලිව් තෙල් දාන්නේ. hai visto? ඉතින් මේ කේක් එකට අපිට බිත්තර 3ක් ඕන වෙනවා. Adesso abbiamo messo questa uova. මුලින්ම මම කරන්නේ බිත්තර කහමදේ සුදුමදේ වෙන් කරලා කහමදේ විතරක් බීට් කරනවා. E dopo dobbiamo la uova mescolare con la frullatore. Guarda. Vado? Mescoliamo con la frullatore. Adesso chiudiamo පස්සේ අපි බීට් කරපු කහමදේකට සීනි ග්‍රෑම් 200ක් අපි කලවම් කරා. ඊට පස්සේ අපි ආපහු බීට් කරා. il zucchero. බලන්න මගේ දුව සීනි කනවා. Tutto? Metti tutto? Finito. Guardate, tagliamo questa mamma. Sì. Aspetta. Guardate qua. Che bella. Facciamo? Sì, la voglio. Adesso ඊට පස්සේ මම ඔලිව් තෙල් එකතු කරගත්තා. ඔතන මම නම් ඔලිව් තෙල් මහින්නේ ඔය මේ කැෆේ බොන කෝප් එකකින්. Mescolare, va bene? ඔය කෝප්පේ මිලිලීටර් 90ක් විතර තියෙනවා මම හිතන්නේ. ඔව් මිලිලීටර් 90ක් විතර තියෙනවා. ඊට පස්සේ අපි ආපහු බීට් කරගන්න ඕනේ. adesso iniziamo il latte. Secondo la me. ඊට පස්සේ අපි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න ඕනේ. ඔලිව් තෙල් මැනගත්ත කෝප්පෙම තමයි මම මැනගත්තේ කිරි කෝප්ප එකමාරක් විතර මම එකතු කරගත්තා. Adesso ඊට පස්සේ අපෝ බීට් කරගන්න ඕනේ. questo bicchierino che c'è questo qua. Guardate come දැන් ඉතින් මගේ දුව පිටි ටික හලාගෙන කේක් එකට එකතු කරගන්නයි යන්නේ. පිටි ග්‍රෑම් 200ක් ඕන වෙනවා. එයා දැන් පිටි හලන්නයි යන්නේ. හරි ආසාවෙන් පිටි හලනවා. ඒක හරි විනෝද වැඩක්. basta. Aspetta. Fai. Non è così. Così, guarda. Hai visto? හරිම ආසාවෙන් එයා මේ වගේ වැඩවලට මගෙත් එක්ක එකතු වෙන්නේ. එයා හරි ආසයි මේ වගේ වැඩවලට. බලන්න කොච්චර විනෝද වෙනවද කියලා. Sente? කේක් හදන්න එයා හරිම ආසයි. C'è tanto, aspetta. Guarda quanto abbiamo sporcato già. Faccio, මට අමතකුණා කියන්න. පිටිත් එක්ක අපි බේකින් පවුඩර් ග්‍රෑම් 16ක් එකතු කරගත්තා. Dobbiamo mettere questa. තවත් දෙයක්. මේ ටිකකුත් එකතු කරගන්න. Adesso mettiamo vaniglia, una bolacina così. ඊට පස්සේ අපි වැනිලා එසන්ස් ටිකකුත් එකතු කරගත්තා. එතකොට තවත් රසයිනේ. E con una slittella qui. Mettiamo. E adesso questa è vaniglia. Mettiamo vaniglia. Adesso abbiamo messo vaniglia. Ora che cosa mescoliamo? Adesso mescoliamo. Sempre con quella? Sì. Adesso mettiamo la uova albume. දැන් ඔන්න අපි බිත්තර සුදු මදේ බීට් කරගන්නයි යන්නේ.
Adesso dobbiamo Adesso dobbiamo mescolare albume. Siamo pronti? Vai! Avete visto? Adesso abbiamo mescolato මෙන්න මේ විදිහට බිත්තර සුදු මදේ බීට් කරගන්න ඕනේ. come l'acqua adesso sai com'è? Come se fosse una bamba per mettere අපේ දුව මෙතනදී කියනවා තාත්තගේ රැවුල කපන සබන් වගේ කියලා. ඇත්ත තමයි කතාවනේ. la bamba. Come neve, Ecco, come neve anche. vero? Sì, come se fosse Chevrolet. Adesso abbiamo පස්සේ අපි විස්ක් එකක් අරගෙන මේ දෙකම එකට එකතු කරගන්න ඕනේ. mescolare tutti insieme. Con quello mescola, ma è normale. Senza quello che fa così. Senza elettrico. Sì, senza elettrico. E guarda qua. E adesso mescoliamo. Piano piano fai. Piano. Guarda come a biscotti, è vero? Sto mescolando, però sono che un po'. Adesso abbiamo fatto e ci siamo scordati il sale, ma abbiamo messo, guardate qua, guardate. Avete visto? Adesso mettiamo sulla pentola. La metto io? Vediamo. අපි ඉතින් දැන් කේක් ට්‍රේ එකට මේ ටික දාගමු. Avete visto? Ah, sta andando ancora di più. Lo sapete che lettera F abbiamo fatti? Che Una lettera? O! Hai visto? Bella? Sì, dopo noi dobbiamo prendere questa perché fonica. පස්සේ අපි මේ හදාගත්ත කේක් එක අවන් එකට දාගන්න ඕනේ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට විනාඩි 40ක් විතර. මට නම් විනාඩි 40ක් විතර යනවා. අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවනේ ඉතින්. Minuti. Brava. Eccola la nostra torta. ඔන්න ඉතින් අපි කේක් එක හදාගෙන ඉවරයි. Guardate. ඉතින් අපි මේකට බටර් එකතු කරගත්තේ නෑ. ඔලිව් තෙල් තමයි දාගත්තේ. ඉතින් බටර් කනවට වඩා ඔලිව් තෙල් කන එකත් හොඳයිනේ නේ. බලන්න කේක් එකේ ලස්සන. ඒ වගේම හරිම රසයි. ඔයාලත් ඉතින් මේ වගේ කේක් එකක් ගෙදරදී හදලා බලන්න. හරිම රසයි. අයිත් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.